හරි කොහොමද කට්ටිය ඔන්න එහෙනම් අදත් ආව පොඩ්කාස්ට් එක අරගෙන අද අපි කතා කරන්න යන්නේ බෑඩ් USB ගැන. බෑඩ් USB කියන්නේ මොකක්ද කියන්න කලින් අපි මේ සතියේ ටෙක් නිවුස් ටික කතා කරලා ෂේප් එකේ වැඩේට බහිමු. ආරංචි විදිහට තමයිට ගොඩක් පහුවේ එනකොට ඇවිල්ලා තියෙයි මොකක්ද Ryzen පෝඩ් නේම් යන්නේ මචං 4000 නෙවෙයි යන්නේ 5000 කියලා එන්නේ. ඒකද උනේ ඇයි බං මේ මොබයිල් එකට ගියාන බා 4000 එහෙම මොබයිල් එකට ගියාට පස්සේ දෙක පැටලෙන හින්දා 5000 වලට ගෙලිම මාරු වුණා. ලිතෝග්‍රැෆි එක වෙනස් වෙන්නේ නැහැ. කියන්නේ කලින් තිබ්බ 7 නනෝමීටර් ප්‍රොසෙස් එකම තමයි එන්නේ. කොහොම හරි බං මේකේ කෝස් කවුන්ට් එකක්වත් වෙනස් වෙන්නේ නැහැ. කියන්නේ ආරංචි විදිහට මචං Ryzen 5900 එක 5900X කියලා එකකුයි 5900XT කියලා එකකුයි දෙකක් එනවලු. XT එක පහුවෙයි. X එකේ මචං බේස් ක්ලොක් එක 5 GHz. අම්මට සිරි. බේස් එක? බේස් ක්ලොක් එක 5 GHz. ඒ කියන්නේ ගණන් ඇතිනේ. කොහොමද දන්නේ? TDP එක 180 වොට් 180ක් කියලා කියන කොහොමත් ඔක ගණන් කියන්නේ කොහොමද ඩොලර් 600ක් 700ක් වගේ වෙයි. කොහොමත් වැඩි කරන්නේ නැහැ මචං මු. දන්නවනේ. Intel වගේ යන්නේ නැහැ. කොහොම හරි ආරංචි විදිහට මේ බෙන්ච්මාර්ක් වලිනුත් ගොඩක් ඉස්සරහන් තියෙනවලු කියලා තමයි කියන්නේ. දැන් ඔය ලීක් වෙච්ච කට්ටිය දාලා තිබුණ එක එක ඒවා. මේ ඉතින් බේස් කොක් එක 5 GHz කියලා කියන්නේ. ඒක ගැන අපි ඉස්සරහට වැඩක් වෙනවා. ඒක ගැන චූටි එකක් දීලා තියනවා නේද? ඔව් ඒක තිබුණ යට තියෙනවා. ඒක මං අනිත් පැත්තට කරගන්න හැදුවා. හරිද? දැන් මේක ඕගලන් තේරෙන්නේ නැතුවට කවන්නේ නැහැ. පස්සේ තේරෙයි හින්දා අහන් ඉන්න. හරිද? මේක තමයි කිව්වේ කියලා එදාට මතක් වෙයි. ඒකේ මම අනිත් පැත්ත ගන්න හැදුවා. ඒ කියන්නේ මම මේ දැන් Intel ලගේ බං සාමාන්‍ය ස්ටේබල් නේ. ක්ලොක් ස්පීඩ් එක ස්ටේබල්. හරිද? ඒව හරවන්න හැදුවා. හරිද? ඒක හේතුවක් තමයි මේ මුන් දැන් දන්නා මම බයිනවා Ryzen වලට හැමතිස්සෙම බයින සීන් එක ගෙනින්නේ. එතකොට මුන් හිතනවා හරි මේක මම ලිව්වේ කියලා ටක් ගාලා මීටර වෙනවා. ඒ හින්දා මම අනිත් පැත්ත කරගැව්වා. ඒක එකක්. හරි. දැන් මං අරගෙන හිතුවේ බං ඒක හැමෝම කියන්නේ Ryzen හොඳයි කියලානේ. මං අනිත් පැත්ත ගහලා ලියන්න හැදුවා. එතකොට මට අරක මතක් වුණා. දැන් අනිත් පැත්ත ගහවලද නේ. ඔයගලන්ට ඉස්සරහට බලා ගන්න පුළුවන් ඒ මොකද්ද මම මේ කිව්වේ කියලා. ඔක නිකන් ඇහුණා වගේ ඉන්න එච්චරයි නේ. තව Windows XP ලගේ එකයි Windows Server 2003 OS දෙකේ source code එක එලියට ඇහිලා තියෙනවා. ඒක ලීක් වෙලා තියෙනවා. ඒ කියන්නේ ඒක බං ඔය මොකක් හරි organization එකක් ලොකු සමාගමක් ඉල්ලුවොත් එහෙම අපිට ඕන XP එකක් හදාගන්න ඕනේ කියලා ඒගොල්ලෝ බං ඒක share කරනවා මචං. Microsoft ලා ඉස්සරින් ඉඳලම දැන් Windows 10 උනත් ඒගොල්ලන්ට ඕන එකක් හදාගන්න ඕනේ කිව්වම share කරනවා බං. අපි හිතමු අපි Windows XP හරි මොකක් Windows 10 කියලා කියන්නකෝ. දැන් අපි හදනවා අපේ organization එක ඇතුලේ මගේ company ඇතුලේ කම්පියුටර් එකක් හදනවා. මේ කම්පියුටරේට හරියටම වැඩ කරන්න ඕන කිසි අවුලක් නැතුව අවුරුදු 5ක් 6ක් නෙමෙයි 10ක් විතර යනකම් එක දිගටම. මම ඒකින්ද කෙලින්ම source code එක ඉල්ලනවා Microsoft ලගෙන් Windows දෙන්න කියලා. එතකොට ඒගොල්ලෝ දෙනවා අපිට මේ අපිට ඕන විදිහට හදාගෙන ඉවරලා source code එකද? source code එක දෙනවා. ඔය විදිහට ඉස්සරින් ඉඳලම දීලා තියෙනවා. ඒ වුණාට ඒ දුන්නට බං ඒ දෙන්නේ කොහොම පොඩි කොටසක්ලු මේ කෑල්ල විතරක් නැම්මනම් ඔහොම කියලා. දැන් ඒක ළමයිකුත් ඒව hash code එක එවලා තිබුණා. මේ hash එක කියන්නේ torrent එක හොයාගන්න පුළුවන් hash එක. ඒකෙන් පුළුවන් torrent එක හොයාගන්න. මේ ඒක එවලා තිබුණා gigabyte 15ක් මචං. ඒ කියන්නේ තව ගොඩක් දේවල් තිබුණා. 2003 එකයි server එකේ ඒකේ සනිකරම source code එක බං. ඒ කියන්නේ compile කරපු නැති code එක. දැන් ඒක දැන් කට්ටියට තේරෙන්නේ නැහැ නේ. දැන් ඇත්තටම කිව්වොත් මට තේරුන්නේ දැන් මොකද්ද මේකෙන් කරන්න පුළුවන් කියලා. දැන් මම දැන් ඩවුන්ලෝඩ් කරන්න ගියේ නෑ. ඉතින් මට ඕකෙන් කරන්න පුළුවන් වැඩ බොහොම පොඩ්ඩයි තියෙන්නේ. ඒකින්ද මම හොයන්න ගියේ නෑ. ඒකේ තියෙන බරපතලම කම තමයි XP කම්පියුටර් එකක් තියෙනවා නම් ජීවිතේට දැන් ඉස්සරහට අනාගතයට වැරදිලාවත් ඉන්ටර්නෙට් එකට කනෙක්ට් කරන්න යන්න එපා. පුළුවන් නම් ඉන්ටර්නෙට් එකට කනෙක්ට් නොකර පැත්තක තියාගෙන හදිසියෙත් දැන් සමහර software තියෙනවනේ බං XP වල විතරක් වැඩ කරනේම. ඔව්. capture card එහෙම දුන්නා ඉස්සර XP වල විතරයි වැඩ කරන්නේ. සමහර drivers තියෙනවා XP වලට විතරයි තියෙන ඔය card එහෙම එක එක දේවල් තියෙනවා. සමහර software එහෙම ඒව XP වලට විතරයි. මේ කම්පැනි වල එහෙම පරණ ඒවා තියෙනවා බං. ඔය post system තියෙනවා. ඒව වැඩ කරන්නේ XP වලට විතරයි. ලයිසන් එක අරන් තින්නේ XP වලට විතරයි. අප්ඩේට් කරන්නත් මොකක් කරන්න බෑ. ඒ වගේ සිස්ටම් එකක් තියෙනවා නම් වැරදිලාවත් XP එකක් කනෙක්ට් කරන්න යන්න එපා ඉන්ටර්නෙට් එකට. කනෙක්ට් කරොත් අනිවාර්යෙන්ම හැක් වෙලා හැක් කියන්නේ මොනවා වේද කියලා කියන්න බෑ. අරගොල්ලෝ ගැන මුළු OS එකම දන්නවා. හැබැයි මචං ඕකෙන් වෙන්නේ මේ Windows 10 ලගෙත් ලොකු ප්‍රශ්න ඇති වෙන ඉඩ තියෙනවා මචං. මේ ලොකු වෙනසක් නැහැ මේ Windows XP Windows 7 10 වලත්. ඉස්සරහට පොඩ්ඩක් පරිස්සම් වෙන්න වෙනවා ඉන්ටර්නෙට් එකට යනකොට. මේ තව මොන හරි තියෙනවද? තව මචං ඉතින් ඒක තමයි ඉතින් වරපතල දෙයකට තාවේ. තව ඉතින් Among Us game එක ගහුවා. ඒක තමයි මේ දවස්වල දැන් මේ ට්‍රෙන්ඩ් එක. මේ අපි නැගලා යනවා නේ. ඒක තමයි මාත් ඇහුවා ලයිරුගෙන් කොහොමද ගහන්නේ මට ඒක තේරුන්නේ නැහැ. ඊට පස්සේ මම නිකන් ලොග් වෙලා නිකන් ටාස්ක් ඒවා තියෙනවනේ ඒ ටික කම්ප්ලීට් කරා. හැබැයි ඉතින් කවුරු හරි ඉන්න ඕනේ ගහන්න ඉතින් නේ.
ඒක දැන් අවුලක් නෑ අපි දැන් මම ඒක තමයි ඩිලන් එකේ පුළුවන් වුණත් සෙනසුරාදා නම් බැරි වෙයි ඉරිදත් බෑ මචං මේ දවස් ටිකේ නෑ එන දවස් ටිකේ බෑ හරි ඕකේ එහා හෙට බැරි වෙයිද දන්නේ අපි හෙට හරියට හාපෝල පොඩ්ඩක් බලමු නේද මේ ඉතින් හෙට තමයි මම සෙනසුරාදා ඒක තමයි අපි හෙට සෙනසුරාදා අපි try එකක් දාමු රෑ වෙලා මචං මං රෑට තමයි 9ට 10ට විතර වගේ මේ පොඩ්ඩක් මේ අපි බලමු මේ පුළුවන් ඉතින් හැමදාම ඉතින් 9ට 10ට කියලා රෑ ඊට පස්සේ ඔන්න 10 පහු වෙච්ච ගමන් ඈනුම් අරින්න ගන්න ඊට පස්සේ නිදිවතයි ඒ කියලා ඉතින් ඊට පස්සේ නෑ කොල්ලා නෑ ඊට පස්සේ හොයාගන්නත් බෑ මට වැඩේ මේකනේ බං මම සාමාන්‍යයෙන් ඔය ප්‍රශ්නේ තියෙනවා මට මම වැඩ කරන්නේ පාන්දර 3 ඉඳලා ඒ මම පුරුද්ද ඒ කියන්නේ රෑ නිදා ගන්නවා මචං 10ට 11ට විතර වගේ පාන්දර 3ට නැගිටලා ආයි 7ට 8ට වගේ ආයි නිදා ගන්නවා 12ට විතර නැගිටිනවා ආයි ඒ වෙලාව ටිකක් ඔය ආරම්භන ටිකක් ගේම් එකක ඉඳලා ආයි හවස පටන් ගන්නවා 3ට ජීවන චක්‍රය නේද ජීවන චක්‍රය දැන් අවුරුදු ගානක් තිස්සේ ඒක තමයි කරන්නේ මේ මට කියන්න තියෙන්නේ මේක දැන් Among Us එක අපි ගහමු ඒක ටික අමුතු කතාවක් තියෙනවා ඒක අරක වගේ නෙවෙයි ඉතින් ආතල් ඒක අරක වගේ කියන්නේ අර කියන්නේ අපි අර Call of Duty වගේ නෙවෙයි මේක ආතල් එල ඒක තමයි ඒ කියන්නේ කවුද හරියට මැරුව කියලා දැනගන්න ඕනේ සීන් නැති ඒ කියන්නේ උදාහරණයක් ඒක මේ දන්නේ නැති කට්ටිය ඉන්නවනම් මොකද්ද වෙන්නේ කියලාත් කියන්න මට තේරෙන්නේ නැහැ ඒ හින්දා දැම්ම කියලා දාන්න ඕක ඒක බං ඉන්න 10ක් සෙට් එකේ ඉන්න 10ක් විතර හරිද ඒගොල්ලන්ගේ ඒගොල්ලන්ට එක ටාස්ක් තියෙනවා කරන්න ඒ කියන්නේ මම ගියත් ටාස්ක් තියෙනවා ඒ 10න් එක්කෙනෙක් හරි දෙන්නෙක් හරි ඉන්නවා මචං ඒ කියන්නේ රූම් එකේ හැටියට ඉම්පෝස්ටර්ස්ලා කියන්නේ උන් 10 දෙනා අර හොරු ගේම් හොරු විදිහට කියන්නේ ඒලියන්ලා නේ ඒලියන්ලා කියලා හිතන්න අර අනිත් අය ඔක්කොම අභ්‍යවකාශ යානාවක් අතර තියෙන ඒ ඒලියන්ලා ඒගොල්ලෝ කරන්නේ අනිත් අය මරනවා ඒව අර අභ්‍යවකාශ ඇඳුමක් ඇඳගෙන ඉන්න බෑ කින්ද අඳුර ගන්න බෑ කවුද කියලා ඔක්කොම එක වගේ පාට විතර වෙනස් ඒකට පාටින් අඳුර ගන්නත් බෑද නෑ පාටින් ඉතින් අඳුර ගන්න පුළුවන් ඉතින් ඒක දැන් ඉම්පෝස්ටර්ස්ලා මචං පුළුවන් මේ ඒගොල්ලන්ට බොරු ටාස්ක් තියෙනවා කරන්න අර මේ ටාස්ක් නෝමල් ටාස්ක් එක වගේ ඒකට උන්ට පුළුවන් ඔය තැන් තැන් වලින් යන්න උන්ට වෙන්ට් එහෙම තියෙනවා කියන්නේ බින්ගෙවල් වගේ තියෙනවා යන්න හදපුවා ෆාස්ට් ට්‍රැවල් කරන්න එහෙම පුළුවන් උන්ට අපිට තියෙන්නේ අර අනිත් සෙට් එකට තියෙන්නේ කොහොමද කවුද ඉම්පෝස්ටර් කියලා කතා ඒ කියන්නේ කවුද හොරා කියලා හොයාගන්න ඒ කියන්නේ හොරා කියන්නේ කවුද මැරුවේ කියලා මිනිමරුව හොයාගන්න සරලව කිව්වා මිනිමරුව හොයාගන්න තියෙන උන් මිනිමරුව හරි හරි ඒක කියන්නේ ඔක්කොම මැරුවට පස්සේ මේ chat room එකට වගේ යනවා නේද එක එක මැරුවට පස්සේ කවුරු හරි කියන්නේ බොඩි ඩෙඩ් බොඩි එකක් දැක්ක ගමන් තම ඕනම ඒ කියන්නේ ඉම්පෝස්ටර්ට හරි කාට හරි පුළුවන් මචං මේ ඩෙඩ් බොඩි එක රිපෝට් කරන්න ඒ කියන්නේ මැරිඩ් එක්කෙනෙක් ඉන්නවයි කියලා අර ඩෙඩ් බොඩි එක යවපු එකද සැකේ දැන් එතන තියෙන්නේ සැකේනේ බං සැකේ තියෙන්නේ ඒ කියන්නේ උඩ මරලා වුණත් උඩ කියන්න පුළුවන් මෙන්න ඩෙඩ් බොඩි එක තිබ්බා කියලා නේ ඒ කියන්නේ එතන අර කපටියෙක් වැඩ කරන එකකට දිනන්න හොරු කියන එකට දිනන්න පුළුවන් නේ හොර වැඩ කරලා මට එල ගහලා බලමු සෙන්සුරාද 10ක් විතර ඕනේද 10ක් ඕනේ දෙන්නට ගන්න වෙයිද නෑ ඒක ඕනේ නෑ දෙන්නෙක්ට එහෙම ගහන්න බෑ කියන්නේ අපි ප්‍රයිවට් රූම් ගහන්න පුළුවන් 4 දිනට 5 දිනට එහෙම අවුලක් නෑ අපිට පුළුවන් ඔන් මේ අපේ ෆෝන් එකට ඕන Android එකට හරි මොකට හරි දාගෙන අපිට පුළුවන් ලෝකල් රූම් එකක් දාලා රූම් එකේ ID එක ෂෙයා කරන්න කට්ටියට එතකොට ඕන කට්ටියට එකතු වෙලා ගේම් එක ගන්න ගහන්න ඕලන්නේ එහෙනම් ගහන කට්ටියත් ඇති අපි මේ ඒ වෙලාව සෙට් වෙලා ඉන්න උන් සෙට් කරගෙන ගහමු නේද එතකොට බං දැන් මගේ ස්ක්‍රීන් එකට මම ෂෙයා වෙන්නේ එතකොට උන් දන්නවනේ මම දැන් මම මට આવත් එහෙම මට කෙලවෙනවා මම කියලා දන්නවනේ අන්න එක වැඩේ ඉතින් මේ වගේ සෙට් තියෙනවා නේ එහෙනම් මට આવොත් මං මේ අපි ස්කිප් කරමු එහෙම කරමු එතකොට හරිනේ එහෙම හරි මොකක් හරි ගේමක් ගහමු එහෙනම් බයිලා ඉවරයි අද එහෙනම් අපි මාතෘකාවට බහිමු අද අපි කතා කරන්න යන්නේ නම් ඉතින් bad USB ගැන bad USB කියන්නේ මොකක්ද කියලා ලහිරු පොඩ්ඩක් එක්ස්ප්ලেইন කරලා ගමු bad USB drive එක කියන්නේ මොකක්ද USB drive එක කියන්නේ අපේ data share කරගන්න පාවිච්චි කරන එකනේ සාමාන්‍ය දැන් කීයද තියෙන කැපැසිටි තියෙනවනේ 128 තියෙනවා 4TB විතරක් ගන්න තියෙනවනේ TB 2TB විතර තියෙනවා මං හිතන්නේ 2TB විතර තියෙනවා ඕකේ මචං පොඩි ඒ කියන්නේ ස්ටෝරේජ් ಜಾති දෙකක් තියෙනවා මචං ඒ කියන්නේ පෙන් එක දැන් අපි පෙන් එක හපු ගමන් අපිට පෙන්වන්නේ බං මේක ගිගාබයිට් 50 ගාණක් තියෙනවා ඒ කියන්නේ 60 64 එකේ අර පොඩ්ඩක් ඉඩ අඩු වෙලා පෙන්වනවා ඒ අර කැපැසිටි එකනේ පෙන්වන්නේ බං ඒක ඉඩ අඩු වෙලා පෙන්වන්නේ අර බ්ලොක් සයිස් කියලා කියනවා ඒ ඔහොම තියෙනවා ඒකට මං හොඳ උදාහරණයක් දෙන්නම් ක්ෂණික මම දැන් ටූල් එකක් හොයාගත්තා දැන් අපි ෆ්‍රීසිං ජීසිං ගැන කතා කරන්නේ කාලේ ඒ ටූල් එකේ මට නම් මතක නෑ මොකක් හරි යුටිලිටි කියලා තියෙනවා මට මුල් HR යුටිලිටි හරි ඔහොම නමක් තියෙනවා හරිද ඒ ටූල් එක දාලා ඔයාගේ PC එකේ දැන් ෆ්‍රීසිං වගේ සපෝට් කරන මොනිටර් යන්න නම් මං හිතන්නේ නිකන් ඒවටත් පුළුවන් ඒකේ තියෙනවනේ බං ඇතුලේ දැන් ඒ කියන්නේ HDMI කන්ට්‍රෝලර් එකක් තියෙනවනේ ඇතුලේ
USB මේ සීන් එකට අදාලා ඒ හින්දා මම මේක තේරෙන හින්දා කියන්නේ. එතකොට ඒ කන්ට්‍රෝලර් එක ඇතුළට මම මේ ෆ්‍රීසිං නැති මොනිටර්ස් වලට ෆ්‍රීසිං දාන්න පුළුවන්. ඒක අර ෆ්‍රී බයිට් ගාන පෙන්නනවා ඒක. ඒ කියන්නේ මෙච්චර බයිට් ගානක් තියෙනවා අපිට මොනවද ඉන්ස්ටෝල් කරන්න පුළුවන්. USB 2.0 ඉන්ස්ටෝල් කරන්න පුළුවන්. ඒවත් පෙන්නනවා. ඒක වැඩ කරන්නේ නැතුව ඇති මම ඒක කරලා බැලුවේ නෑ. මොනිටරේ මගුලක් වුණොත් එහෙම ඒක හින්දා. ඒ වගේම ඉන්ස්ටෝල් කරන්න පුළුවන්. ඒ data block එක පෙන්නනවා ඒගොල්ලෝ හිස් ගාන. ආරි ඒකට කියනවා පෙන්න එකක් දැන් අපි ඕනම දැන් ලිනක්ස් මැෂින් එකකට Mac එකකට Windows එකට පෙන්න එක අවුලක් නැත්තම් බං කඩෙන් ගෙදරගෙන ගෙනාපු ගමන් ඕනම කම්පියුටර් එකකට ඕන එකට හෙව්වොත් වැඩ කරනවනේ. ඔව් ඒක වැඩ කරන්නේ අර යුනිවර්සල් අයිඩෙන්ටිෆයර් එකක් තියෙනවා. ඒ කියන්නේ මේක පෙන් එකක් කියලා අඳුර ගන්න පුළුවන්. පොඩි සොෆ්ට්වෙයාර් එකක් තියෙනවා බං ඇතුලේ. ඒක සොෆ්ට්වෙයාර් එක ෆර්ම්වෙයාර් එකක්. ඒක කිලෝබයිට් ඕනනම් බොහොම ප්‍රමාණයක් කිලෝබයිට් දෙකක් විතර වගේ ප්‍රමාණයක තියෙනවා. ඒ කියන්නේ මේක පෙන් එකක්. පෙන් එක ගහුවාම මොකද්ද කරන්නේ? මේක පෙන් එකේ සයිස් එක මෙච්චරක් තියෙනවා. මේ පෙන් එක ඔය සමහර වෙලාවට තියෙනවා අර ID drive ID එක තියෙනවා. ඒක චූටි ස්ටෝරේජ් එක. ඒක ඒ ස්ටෝරේජ් එකට එහා පැත්තෙන් තමයි අනිත් ස්ටෝරේජ් එක තියෙන්නේ. ඒක තමයි කන්ට්‍රෝල් ඒක තමයි තියෙන්නේ. මේ මොනවද නෝමල් ස්ටෝරේජ් එක ගැන අපි පෙන් එකට දාන්න බං ඔය තින්දු දානවා අනම්මනම් දානවනේ බං ඔය එක එක જાති දැම්මම ඒක තමයි සේව් වෙන්නේ. ඕක දැන් ඉස්සර කියන්නේ දැන් දැන්ට අවුරුදු 4කට 5කට කලින්. දැන් ඔය ඒක දැන් මේ පෙන් එක ගැහුවාම බං දැන් ඒ ෆර්ම්වෙයාර් එක අඳුර ගන්නවා මේක USB එක මේක පෙන් එකක් කියලා. හරි. පෙන් එකක් කියලා කම්පියුටරේට කියනවා. මේක ඇතුලේ මේ ටික තියෙන්නේ කියලා ඒක ඔටෝමැටිකලි කියනවා මචං. අන්න වචනේ. ඔටෝමැටිකලි කියනවා. ඔන්න එක පොරක් හරි කීප ඉන්නකොට මුට ඕක මීටර වෙනවා අම්මට උඩු. මම ගන්න ඇතුලේ තියෙන්නේ. දැන් මේක ඇතුලේ තව ඉඩ තියෙනවද දන්නේ නැහැ. මේක ඇතුලේ වෛරස් එකක් දැම්මොත් මොකෝ වෙන්නේ? ඒකත් ස්ටෝරේජ් එක අපිට ඕන එකක් දාන්න පුළුවන් නේද? ඒ කියන්නේ ඉඩ තියෙන ගානට තමයි අර මං කලින් කිව්ව HDMI සීන් එක ගන්න. ඒ කියන්නේ බ්ලොක් එකක් තියෙනවා. ඒ බ්ලොක් එකට තමයි දාන්න පුළුවන් ඉඩ තියෙනවනම්. ඒ කියන්නේ ඒක තියෙන්නේ පෙන් එකක් කියලා අඳුරගන්න තමයි. ඔය ප්‍රශ්නේ මචං චිප් වල මම දැකලා තියෙන ලොකුවටම මෙමරි චිප් වල පෙන් එකක් කියලා අඳුරගන්න ඔය ෆ්ලෑෂ් එකේ තියෙන මචං කන්ට්‍රෝලර් ඩ්‍රයිව් එක. ඕක සමහර වෙලාවට ෆෝන් වල පිච්චෙනවා මචං ඕක. එතකොට වැඩ කරන්නේ නැහැ. එතකොට සයිස් එක දැන් සමහරට 16GB චිප් එකක් නම් පෙන්වන්නේ 2GB විතර නැත්නම් 1GB විතර වගේ සයිස් එක පෙන්වන්නේ. ඒ කියන්නේ ඇත්තටම තියෙනවා අර චිප් එකේ කන්ට්‍රෝල් කරලා මෙතන පෙන්වන්නේ නැහැ තියෙනවද පෙන්වන්නේ නැහැ එතන තියෙනවද නැද්ද. එතකොට ඒ කියන්නේ කම්පියුටරේට හරි ෆෝන් එකට හරි අඳුර ගන්න බෑ මේ මොකද්ද මේ චිප් එක කියලා. අඳුර ගන්න පාර්ට් එක පිච්චිලා. මම කතාව කියාගෙන යන්නම් එනං. ඒ කියන්නේ USB කියන එක හරියන්නේ නේද? ඔය ටික කියන්නේ USB කියන කතාව හරි. හරි. අපි මේ USB කියලා ඔක්කොම කියලා කටන් ගත්තේ මොකද මේකට එන්ටර් වෙන්න තැනක් ඕනේ හින්දා මොකද කට්ටියට තේරෙන්න කියන්න ඕනේ. අද අපි කතා කරන්න යන්නේ ඇත්තටම දැන් ලහිරු කිව්වා වගේ අපිට ස්ටෝරේජ් එකේ වගේ මේ කියන්නේ තියෙන පෙන් එකේ හරි USB drive එකේ හරි මොකේ හරි පෙන් එකක් උදාහරණයක් ගත්තොත් එහෙම data දාන්න. ඒ කියන්නේ වීඩියෝ ඒවා මේවා දාන්න ස්ටෝරේජ් එකක් තියෙනවා. ඒ කියන්නේ අපි හැමෝටම use කරන්න පුළුවන් එක. ඩිවෙලොපර්ස්ලට knowledge එක තියෙනවනේ. knowledge එක තියෙන කට්ටියට use කරන්න තව එකක් තියෙනවා. controller memory එක කියලා. ඒක ඇතුළට data දාන්න පුළුවන්. program දාන්න පුළුවන් සරලව කිව්වොත් එහෙම. එතකොට මේ program දාන්න පුළුවන් මේ කෑල්ලේ දැන් hack කරන්න හැම විදිහම දැන් try කරනවානේ බං. දැන් උදාහරණයක් විතර ගත්තොත් එහෙම දැන් සින්දුවක් ගත්තත් දැන් වලහංකො නිකන් ඒෂියන් සින්දුත් ඇහෙනවා දැන් ඇමරිකා පැත්තේ. ඒ කියන්නේ ඒ මෙලඩිත් ඇහෙනවා හිටපුවම. ඒ කියන්නේ try කරනවා ඒ උන්ගේ හැටියක් ඒ ජාතියන්ගේ හැටියක්. හරිද? මම මේ පොඩක් කරකවලා ගන්න. ඒ කියන්නේ කොහොම නිකන් සරල කරලා ගන්න ඕනින්ද කියන්නේ. හරිද? ඒව ටික ඒ වගේ ජාතිය තමයි පිටරටවල ඉන්නේ. ඒ කියන්නේ මම බලනවා කොහොම හරි ඒ කියන්නේ හැම එකම කරලා තියෙන්නේ. කරලා ඉවරයි. අපි කොහොමද තව ගේමක් ගන්න. එතකොට මේගොල්ලෝ හොයාගෙන වාගෙන යද්දි ඔන්න හම්බෙනවා USB එකේ මෙමරිය තියෙනවා. මෙමරිය තියෙනවා කියලා දැනන් හිටියා. ඒ වුණාට මේගොල්ලෝ ඒක try කරලා බලලා නැහැ කවදාවත්. මොකද දැන් මේක try කරලා බලන්න හිතුනේ මොකද possibility ඔක්කොම කරලා තියෙනවා අපිට අලුත් දෙයක් කරන්න ඕනේ කියලා හිතෙච්ච හින්දා. දැන් ඒකේ ඉඩ තියෙනවා. එතකොට ඉඩ තියෙනවා නම් අපිට බැයිද මේක ඇතුළට ප්‍රෝග්‍රෑම් එකක් දාන්න. ඒ කියන්නේ controller එකත් auto run වෙනවා. අපිට මේ controller එක auto run වෙද්දිම තව ප්‍රෝග්‍රෑම් එකක් auto run වෙන්න හදන්න බැයිද? එතකොට මේගොල්ලෝ හොයාගෙන යද්දි හරි මෙන්න මෙතන ඉඩ ටිකක් තියෙනවා. අපි මේකට ප්‍රෝග්‍රෑම් එකක් ලියලා දාමු කියලා පොරවල් ටිකකට හිතුණා. හරිද? මේ පොරවල් ටික ඩච් කියලා ඉන්නේ. ඩච් කියන්නේ මොකක්ද ඒ රට ජර්මන්ද? නෑ. ඩච් කියන්නේ ඩෙන්මාර්ක් වගේ නේද ඩච්. ඩච් ජාතිකයෝ සෙට් එකකට පරි රිසර්චර්ස්ලා ඇත්තට මේගොල්ලෝ හැකර්ස්ලා නෙමෙයි. ඊට පස්සේ ක්‍රියේට් කරන පොඩි මැල්ලයක්. ඒක මැල්ලයකට පුළුවන් USB
ඩ්‍රයිව් එකේ තියෙන කන්ට්‍රෝලර් චිප් එකේ තියෙන මෙමරි ඉන්ස්ටෝල් කරාට පස්සේ ඔයා ඒක PC එකට ප්ලග් කරොත් මෙන්න මේ දේවල් ටික කරන්න. මුලින්ම මෙයා කරන ටික මම පිළිවෙලට කියාගෙන යන කතන්දරේ වගේ මෙන්න මෙහෙම තමයි වෙන්නේ මේක. හරිද? bad USB malware එක ඔන්න කන්ට්‍රෝලර් එකේ තියෙන පෙන් එකක් හෝ USB කන්ට්‍රෝලර් එකක් තියෙන ඕනම ඩිවයිස් එකක්. ඔන්න අරගෙන ගිහිල්ලා PC එකට ගහනවා. ඒ ප්‍රෝග්‍රෑම් එක බලනවා. හරි. මොකද්ද මේ තියෙන OS එක? Mac ද Windows? ඔන්න Windows නම් මම ඒක කියාගෙන යනවා. Mac තියෙන අයගේ පොඩි එක ස්ටෙප් එකයි වෙනස් වෙන්නේ. මුලින්ම ගැහුවට පස්සේ කන්ට්‍රෝලර් එකේ ප්‍රෝග්‍රෑමින් OS එක ඩිටෙක්ට් කරලා ඒ ඇතුළේ තියෙන කන්ට්‍රෝලර් එක normal කන්ට්‍රෝලර් එකකින් වෙනස් වෙනවා USB කීබෝඩ් එකක් විදියට. පෙන්න එකක් ගැහුවා මොකක් ගැහුවා software එකකින් virtual keyboard එකක් හදා ගන්නවා. ඒ malware එක. ඊට පස්සේ ඒ malware එක run කරනවා ආගේ Windows PC එකේ තියෙන PowerShell program. ඒ කියන්නේ නැත්නම් command prompt එක කියමුකෝ තේරෙන්නේ නැති කට්ටියට. PowerShell එක කියන්නේ command prompt එක වගේම මේ අලුතෙන් ආපු command line interface එකක්. හරිද? ඒකේ UI එකක් නැහැ. command ගහලා තමයි run කරන්න තියෙන්නේ. ඒක run වෙනවා automatically. ඊට පස්සේ keystroke ගන්න. يعني keyboard එක උන USB controller එක එයා command ගහන ඔන්න PowerShell එකේ. හරිද? ඔන්න ගහනවා මෙන්න මේ software ගිහලා download කරපන් මේක download කරපන් backdoor එකක් දාපන් ඕන එකක් එයාට කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් දැන් මේකේ හයිම thread එකක් තියෙන එක තමයි මේ software එක download කරනවා තව malware එකක් PC එකට. ඒ malware එක දාලා PC එක තනිකර infect කරනවා. හරිද? infect කරලා දැන් ඒකට වෙන USB එකක් ගැහුවා කියහන්කෝ. ගැහුවට පස්සේ ඒකත් bad USB එකක් විදිහට change කරනවා. ඒකේ control එකටත් අර virus එක දානවා. එතකොට ඒ ෆෙන් එක ගිහලා තව එකකට ගැහුවට පස්සේ ඒකෙන් අරක download කරලා අරකට ගහනවා. ඕක තමයි භයානක එක. නැත්තම් backdoor එකක් හරි trojan එකක් හරි දාන්න පුළුවන්. ඊට පස්සේ ඔය ටික තප්පර ගානකින් වෙනවා. දඩමඩ ගාලා command ටික ඇදිලා ඔය ටික වුණා. ඊට පස්සේ ආපහු මොකද මේ control එක කරන්නේ? ආපහු අර keyboard එකක් වෙලා තිබ්බ control එක ආපහු normal USB control එකක් විදිහට change වෙනවා. ඊට පස්සේ delete කරන්න බෑ. මොකක්ද උනේ? මොකක්ද මේවා කරේ? අර දිඩිඩින් ගාලා සද්ද එනවා සමහර වගේ. සමහර වගේ ඒක එන්නෙත් නෑ. අර USB එක ගහද්දි එන්නේ සද්ද. දිඩිඩින් ගාර මොකක්ද ඒකේ තියෙන අමුතු සද්දයක් අර ගහද්දි. කියන්න දෙන්නේ නෑ. ටරං ටිටින් ගාලා එක වගේ එක සද්දෙනවා කොහමරි PC එකට ගහුවාම එන්නේ සද්ද ඒක චේන්ජ් වෙනවා ඒක ඇහෙනවා සමහර වගේ සමහර වගේ ඒක ඇහෙන්නේ නැහැ දැන් මේකේ තියෙන ට්‍රෙඩ් එක තමයි වෛරස් එකක් වෛරස් ගාඩ් එකක් ගත්තට පස්සේ බං මේ දැන් වෛරස් ගාඩ් එක චෙක් කරන්නේ normal storage එකනේ ඒගොල්ලෝ firmware storage එක search කරන්නේ නැහැ ඒකත් ඒක හින්දා control එක මොකද්ද කරන්නේ ඒකේ වෛරස් තියෙනවද නැද්ද කියලා මේවා කරන්න තරම් තාම වෛරස් ගාඩ් එක එහෙම එච්චර ලොකු දියුණුවක් වෙලා නැහැ දැන් නම් මං හිතන්නේ මෑතකදී ආවත් දන්නේ නැහැ කොහමරි මේක රිලීස් කරාදී මං හිතන්නේ 2019 වගේ තමයි මේ සීන් එක වෙලා තියෙන්නේ. ඒ කාලෙ වෙද්දි තිබ්බෙත් නෑ. මම හිතන්නේ මේ මෑතක් වෙනකන්නුත් තිබ්බේ නෑ. මේ ළඟදී ආවොත් මිසක්. කියන්නේ controller firmware එක change ඒ කියන්නේ ඇතුලේ තියෙන කෝඩ් එක බලන්න විදිහක් නෑ. හරිද? දැන් හැබැයි සමහර විට ඇති අරක චේන්ජ් වෙද්දී කියන්නේ අර කීබෝඩ් එකකින් අරකට චේන්ජ් වෙද්දී එතනදි ඩිටෙක්ට් කරන්න ක්‍රමයක් හදාගෙන ඇති. ඒක ගැන ඉන්ෆෝමේෂන් නම් අපිට හම්බුන්නේ නැහැ. ඒක ගැන දන්නවනම් කට්ටිය ඉන්නවනම් යට අනිවාර්යෙන් අප්ඩේට් එකක් දෙන්න. එහෙම එකක් ඇවිල්ලා තියෙනවා. දැන් මේක අප්ඩේට් වෙලා තියෙනවා. එහෙම කියලා අපිව මේක බලන කට්ටියව ඉන්ෆෝම් කරන්න නේද? ඔය දැන් මේ පෙන් එකෙන් ඔය වෙන සීන් එක බං ඕකේ ಜಾති දෙකක් තියෙනවා. ඉස්සරම තිබුණ බං ඔටෝරන් වෛරස් එක කියලා කියන්නේ ඔය දැන් මම දැකලා තියෙනවා ඔය කම්පියුටර් වල තියෙනවා සෑහෙන්න. ඒ කියන්නේ දැන් ඒක බම් පෙන් එකට ෆෝන් එකට ඒ කියන්නේ පෙන් එක කම්පියුටර් එකට ගහපුවම පෙන් එකේ තියෙන ඔක්කොම data ටික වෙන ෆෝල්ඩර් එකට ගිහිල්ලා ඒක හිඩන් වෙලා ඒකේ තියෙනවා පොඩි වෛරස් පොඩි ප්‍රෝග්‍රෑම් එකක් තියෙන exe එක. ඒක නැත්තම් අර ෆයිල් ටික ඔක්කොම හයිඩ් වෙලා බන් තියෙන්නේ. හොයන්න බැරි ඇට්‍රිබියුට්ස් මම අර ෆයිල් වහංගන්න මචං අර වහංගන්න ක්‍රම හොයාගත්තොත් වෛරස් එකෙන් තමයි. අහංගන්න ක්‍රම හොයාගත්තොත් වෛරස් එකෙන්ම තමයි. ඒක බං මේ කමාන්ඩ් මේකක් තියෙනවා මේ පොඩි කමාන්ඩ් ලයින් එකෙන් තියෙන පොඩි CMD එකක් තියෙනවා. ෂෙල් ස්ක්‍රිප්ට් එකක් තියෙන පොඩි ස්ක්‍රිප්ට් එකක් තියෙනවා. හොඳේ. ඒක කරන්නේ ඒකේ අර කරන විදිය ස්ටෙප් බයි ස්ටෙප් තියෙනවා. මම ඒකෙන් තමයි හොයාගත්තේ මේකේ වෙන්නේ මොකද්ද කියලා. අරක තරම් ඇඩ්වාන්ස් නෑ. මේකේ වෙන්නේ නිකන් අර අපි අතින් උහින් නහගන්න සීන් එකක් මේකෙදි වෙන්නේ. ඒ කියන්නේ බං දැන් අර අපි පෙන් එකක් ගැහුවාම කියනෝ නේද මේ පෙන් එකට අපි මොකද්ද කරන්න ඕනේ කියලා. ඔටෝ රන් කරන්නද? ඒ දැන් වෙන්නනේ ඉස්සර ඒව නෑ නේද මං හිතන්නේ. ඉස්සර එහෙම නෑ නේද? මං හිතන්නේ ඕකේ ඉතිහාසය කියනවනේ සාමාන්‍ය Windows 7 වලින් පස්සේ තමයි ඔටෝ රන් එක ඩිසේබල් කරේ. මං දන්න විදියට. XP වලත් පුළුවන් මචං. ඔටෝ රන් එක වැඩ කරනවා. ඔව් XP වල පුළුවන්. ඒක තමයි 7 වලින් පස්සේ නෑ බං. එහෙමද තියෙන්නේ. අරකේ බං මේ ඔටෝ රන් එක කෙලින්ම අහනවා ඒ පරණ ඒවා මං හිතන්නේ ඔටෝ රන් එක මට මතක විදිහට නම් ඔටෝ රන් වෙන ඔටෝ. ඔව් ඒක ඔටෝ ඒක තමයි ප්‍රශ්නේ. ඒ කියන්නේ දැන් ඒකේ අහන්නේ නෑ බං. හරිද? ඒ කියන්නේ 7 වලට කලින් අහන්නේ නෑ. විස්ටා ඒ පස්සට එනවනේ ආපස්සට ඒ සෙට් එකේ අහන්නේ ඔටෝම රන් වෙනවා. අරකේ අහනවා 7 වලින් පස්සේ අහනවා.
ඒක බං INI ෆයිල් එකක් හදලා ඉවරලා INIද INF ද මට මතක නෑ INI එකක් හරි INF හරි ෆයිල් එකක් හදන්න ඕනේ මම 2008 හරි 9 හරි හැදුවේ මචං මේ කොහෙන් හරි බලාගෙන INI හරි INF ෆයිල් එකක් හදන්න ඕනේ ඒකේ පුළුවන් අපිට දෙන්න මේ පෙන් එකේ අර ගැව්වහම දෙන්න බං මේ අයිකන් එක වෙනස් කරන්න පුළුවන් ඒකට මිනි ඔලු කටුවක් තියෙන අයිකන් එකක් දාලා ෂෙල් ස්ක්‍රිප්ට් එක රන් වෙන්න හදුවා මචං ඒ කාලේ ස්ක්‍රිප්ට් එක වෙන්නේ මචං මේ පෙන් එක ගහපු ගමන්ම ඒ දවස්වල කරේ ඔක්කොම මම නම් හැදුවේ ෆයිල් ටික ඔක්කොම හයිඩ් වෙන්න හැදුවා ගැව්වට ඒ කියන්නේ මුළු PC එකෙම එක ෆයිල් ටික හයිඩ් වෙනවා බය වෙනවනේ ඒකට XP එකේ නේ උඹ කරා කිව්වේ XP එකේ ඒක බං වෙන්නේ අර ප්‍රිමිටිව් ස්ටේජ් එක. ඒ කියන්නේ මේ අපේ ගොන්කම හින්දා ඒක වෙන්නේ. ඒ කියන්නේ ඔටෝ රන් ඔන් කරලා තිබුණා. ඔටෝ රන් ඔන් කරලා තිබුණා. තර INR මට වැරදි නම් පොඩ්ඩක් ඒගොල්ලෝ නිවැරදි කරා. මේ ඒ වෛරස් එක නෙවෙයි. මේ වෛරස් එක මේක ඊට වඩා භයානකයි. මේක භයානක වෙන්නේ මොකද? මේක වෛරස් එක තියෙන්නේ පෙන් එකේ නෙවෙයි. හරිද පෙන් එකේ කන්ට්‍රෝලර් එක ඇතුලේ පෙන් එකේ කන්ට්‍රෝලර් එක අපිට CHK DSK කියන්නේ චෙක් ඩිස්ක් එක ගහලවත් අපිට කනෙක්ට් කරන්න බෑ. ඒක ෆෝමැට් කරත් ඒක යන්නේ නැහැ. ඒ කියන්නේ ඕක මැනුෆැක්චරර් කවුරු හරි කියන්නේ අර මං කිව්වේ පෙන් එක අඳුර ගන්න ඕනම කෙනෙක්ට දාලා තියෙන වෛරස් එක තමයි. ඕක අඳුර ගන්න දාලා තියෙන ෆර්ම්වෙයාර් එක. ඔව් වෛරස් එක. ඔය වැඩේ මචං දැන් තියෙනවා මචං USB exploit කියලා තියෙනවා මචං පොඩි ගැජට් එකක් $2 ඉඳලා ගන්න තියෙනවා. ඒකට මං අපිට මෙමරි චිප් එකක් දාන්න තියෙන්නේ. ඒකේ බන් අර මමට කිව්වේ නෑ ඒකේ පුළුවන් අර කන්ට්‍රෝලර් එක අපිට ඕන විදිහට එඩිට් කරන්න. ඒකෙන් තමයි ගේම ගහලා තියෙන්නේ. ඒකේ බන් පොඩි ස්ටෝරේජ් එකක් තියෙන්නේ. මේකේ තියෙනවා මෙගාබයිට් සාමාන්‍ය 1GB විතර ස්ටෝරේජ් එකක් තියෙනවා වෙනම අපිට පුළුවන් එඩිට් කරන්න. ඒ කියන්නේ ඒකටම ආපු එක. ඔව්. පෙන් එකේ ඔයගොල්ලෝ දන්නවද පාටිෂන් කරන්න පුළුවන් කියලා? පාටිෂන් ඔව්. ඒ කියන්නේ පාටිෂන් කරනවා කියන්නේ අපි Windows ගන්නකොට එකම හාඩ් එක කොටස් වලට කරන්න C එකයි D එකයි ඒ විදිහට අපිට පුළුවන් පෙන් එකේ පාටිෂන් කරන්න. පාටිෂන් කඩුවොත් හැම වෙලාවෙම පෙන්වන්න පුළුවන් එක පාටිෂන් එකක් විතරයි. අනිත් පාටිෂන් එක වැඩ කරන්න බෑ. හරිද? නෑ එහෙම කඩලා පෙන්වන්න පුළුවන්. USB එකේ බෑයිද? මම දන්නේ නෑ සීන්. USB එකේ පෙන්වන්න බෑ මචං. ඒ කියන්නේ ෆර්ම්වෙයාර් එක සපෝට් කරන්නේ නෑ එකපාර පාටිෂන් දෙකක් පෙන්වන්න. මේව එකේ පුළුවන් මොනවද? USB එකෙන් සපෝට් කරන මේ මොනවද? හාඩ් ඩිස්ක් තියෙන්නේ ඒ වගේ පුළුවන්. පෙන් එකේ ටිකක් අමාරුයි මචං. කරන්න පුළුවන් ටිකක් හොඳ පෙන් එකක පුළුවන් කරන්න. ඒක තමයි හාඩ් එකේ මම කඩලා තියෙනවා. අරක කඩන්න බෑ තාම. හාඩ් එක කඩතයි. හාඩ් එක කඩතයි. ඒකත් කඩන්නේ මේ කමාන්ඩ් ලයින් එකෙන් කඩතයි CHK DSK ගහලා ඇඩ්මිනිස්ට්‍රේටර් එකෙන් ඔන් කරගෙන ඒකෙන් පටස් ගාලා කඩාගත්තයි. ඔය විදිහට කඩනකොට බං ඔය දැන් අපි ෆෝන් එක හිතන්නකෝ. ෆෝන් එකෙත් ඔය විදිහට පාටිෂන් 3ක් 4ක් තියෙනවා මචං. අපි දන්නේ නැති උනාට. ඒ කියන්නේ එක රිකවරි තියෙනවා. අනික ඔහොම තියෙනවා මචං. දැන් ඔය ෆෝන් එක මොකක් කරේ කෙලවුනාට පස්සේ ආපහු අර තිබ්බ ස්ටේජ් එකට එන්නේ බං අර රිකවරි පාටිෂන් එකේ ගොඩක් වෙලාවට තියෙන අපේ පරණ OS එක. හරි ඔව් බෑකප් එක තියෙනවා තව බූට් ලෝඩර් එක තියෙනවා ඔහොම ෆෝල්ඩර් සෙට් එකක් තියෙනවා මට මතකයි ඉස්සර ක්‍රෝම් ගහද්දි අන්න ඒ ටික තියෙනවා ඒවා ෆෝල්ඩර් සෙට් එක නෙමෙයි කෙලින්ම පාටිෂන් මචං පාටිෂන් එක වෙනස් කරන්න ඕනේ මට ඔය සිද්ධ එක වුණා මචං මං අර මගේ 5X එකට A1 MIUI නේ MIUI තියෙන එකට මම ගැහුවානේ Android 1 එක මොකද්ද සතෙක් ඉන්නවා වගේ දැක්කා නේ හරියට සතෙක් ඉන්නවා වගේ දැක්ක පූසේ මම හිතුවා ඒලියන් කෙනෙක් කියලා දැන් එළවෙන කන්දක විතරක් දැක්කේ මන් දැක්කේ මේ මොකේද කන්දක එච්චර දිගේ මොක්කුද ඉන්නේ කියලා ෆෝන් එක පුළුවන් වුණා මට ඕන විදිහට කන්වර්ට් කරන්න වෙනස් කරගන්න. ඒ මචං මේ නිකන් කරන්න බැරි වුණා මචං මට ඒකට එන ගේම් එකක් දීලි වෙලා කෙලින්ම ඩෙවලොපර් ඇක්සස් අරගෙන ඉවරලා එන ගේම් එකක් දීලා තමයි මට ගන්න පුළුවන්. ෆෝන් එකේ 64GB තියෙනවනේ බා. ඒ වුණාට අර පාටිෂන් කඩන්න ඕනේ එක එක ඒවට සයිස් එකට. මේන් ස්ටෝරේජ් එක. වැඩේ තියෙන්නේ බං පෙන් එකේ ඔය ස්ටෝරේජ් දෙක වෙනම තියෙන්නේ. ෆර්ම්වෙයාර් එක තියෙන්නේ වෙනම ස්ටෝරේජ් එක. අර ස්ටෝරේජ් එක තියෙන්නේ වෙනම. ඒක වෙනම චිප් එකක්. වෙනම චිප් එකක්. ඒකයි ඕක කරන්න බැරි. ඒ කියන්නේ සර්ච් කරත් අරයට හොයාගන්න බැරි ඒකයි. ඒකට ඇක්සස් දීලා නැහනේ. ඔව් ඇක්සස් තියෙනවා මචං. ඇක්සස් තියෙනවා. ඒ වුණාට එයාට සර්ච් කරන්න තේරෙන්නේ නැහැ. දැන් මම කියනකො පෙන් එක ගහපු ගමන් මොකද්ද වෙන්නේ? වෙන පෙන් එකක් ගහලා තිනවා. පෙන් එකේ සයිස් එක මෙච්චරයි. පෙන් එක මැනුෆැක්චර් කරලා තියෙන්නේ මෙයා. ලොකේෂන් සයිස් එක මේ ටික මෙහෙම ටික පොඩි ඩීටේල් ටිකක් තියෙනවා මචං. ඔක දෙන්න පුළුවන්. මම පෙන්නන්නම් ඔබට ඕන නම් ඒක අරගෙන වෙලාවක. මම ඔක බලලත් තියෙනවා ඇතුලේ මොනවද තියෙන්නේ කියලා පෙන් එකේ. ඒ ටික ටිකන් අර INF වගේ ෆයිල් එකක් තියෙන්නේ. ෆයිල් එකේ අපිට බින් එකක් තියෙන්නේ. ඒක බලන්න පුළුවන් බං අපිට. මේ ඒක ඩික්‍රිප්ට් කරලා බලන්න පුළුවන්. මේකේ තියෙන්නේ මේ ටික මේ තියෙන්නේ. අපිට ඕන එඩිට් කරන්නත් පුළුවන්. ඒ එඩිට් කළා තමයි ඔය වැඩේ කරන්නේ. ඔය සීන් එක මචං
මචන් ඇත්තට මට අත්දැකීමත් තියෙනවා මචං. ඕක වෙලා තියෙනවා. ලැප්ටොප් එකකට දැන් අවුරුදු 3කට විතර කලින් මේකේ කෙනාවා මෙහෙම වෛරස් එකක් ඇවිල්ලා තියෙනවා. මොකද්ද වෙලා තියෙන්නේ කියලා මම සාමාන්‍යයෙන් ගෙනාවා මොකක් ගහන්න නෑ මචං මගේ කම්පියුටර් වලට. මං කෙලින්ම හાર્ඩ් එක ගලවලා අරගෙන ගැහුවා වෙන මැෂින් එකකට. මැෂින් එකට ගහලා පෙන් එක ගැහුවා. අම්මඩෝ පෙන් එකට එකපාරට පෙන් එක ෆෝමැට් වුණා. පෙන් එකට මොකක්ද වුණා? දැන් පෙන් එක ෆෝමැට් වෙලා තියෙනවා. දැන් මං කල්පනා කරා මොකද්ද මේ වුනේ? සල් බලන් ගන්න සද්දෙත් ආවා මචං. පෙන් එකක් ගැහුවාම ගත්ත සද්දේ ආයි පෙන් එක ඩිස්කනෙක්ට් වුණා මචං. ඒ කියන්නේ පෙන් එක ගැහුවට පස්සේ පෙන් එක ඩිටෙක්ට් වුණා. ඊට පස්සේ ඩිස්කනෙක්ට් වුණා. ඊට පස්සේ දැන් මම දන්නේ නැහැ මොකද්ද උනේ කියලා මචං. මම ඇත්තටම ඒ දවස්වල දැනන් හිටියේ නැහැ මොකද්ද උනේ කියලා. මම කල්පනා කරා මේ මොන මගුලක්ද මේක හරියන්නේ නැහැ කියලා ඉවරලා මම මේ කෙලිම CD එකක් දාලා ඉවරලා හાર્ඩ් එක වයිප් කරලා දැම්මා. ඒ කියන්නේ මෙන්න මේකක් දාලා ඕපන් කරන්න වයිප් කරලා දාලා අරුට මේක හදලා දීලා දුන්නා. ඌ වෙච්ච දේ කිව්වා මේ සොෆ්ට්වෙයාර් එක ඩවුන්ලෝඩ් කරයි කිව්වා. මෙහෙම ඌ 10ක විතර ඩවුන්ලෝඩ් කරලා දුන්නා. මේ ඒක වැඩ කරනකොට පෙන් එක ගැහුවට පස්සේ පෙන් එකේ තිබ්බ ටික ඔක්කොම ඩිලීට් වුණා කිව්වා. දැන් සාමාන්‍ය අර වෛරස් අර නෝමල් වෛරස් එක නම් මචං වෛරස් එකේ ඩිලීට් වුණාට පස්සේ වෙනම ෆෝල්ඩර් එකක් ඇතුලේ තියෙන්න එපයි. මං කලින් කිව්වේ ඒක නෙවෙයි. ඉතින් මට දැන් උඹ ওই කතාව කිව්වට පස්සේ තමයි මීටර උනේ මෙහෙනම් මේ මට හෙල්ල තියෙන අරුට හෙල්ල තින්නෙත් ඒකම තමයි කියලා. වැඩේ තියෙන්නේ බං අපේ හිතන්නකෝ දැන් ඔය අපේ මැෂින් එකේ දැන් මදර් බෝඩ් එක කියලා මදර් බෝඩ් එකේ තියෙන බං BIOS chip එක. BIOS chip එකට ඔය වගේ වෛරස් එකක් ගියොත් එහෙම මොකෝ වෙන්නේ? එහෙම එකක් නේද අර ගියේ මොකද්ද meltdown එකයි අනිත් එක මොකක්ද දෙකයි මොකක්ද අනිත් එක මට නම් මතක නැහැ. meltdown එකයි ඔහොම දෙකක් තිබ්බනේ. ඒකත් ඒ වගේ සීන් තමයි නේද? ඒක බං backdoor එකක් ඕපන් කරලා දෙනවා. කියන්නේ Windows හරි Linux හරි කිසිම OS එකක් අදාළ නැහැ ඒක. ඔව් Intel එකක් තියෙනවනේ. Intel processor එකක් තියෙනවා බඩු හරි. Intel processor එකක් තියෙනවා බඩු හරි. මුලින්ම වැඩ කරන්නේ BIOS නේ. BIOS වලින් check කරනවානේ post එක මෙයා මොනවද කරන්නේ, OS එක ගහලා තියෙනවද, hard එකක් තියෙනවද, computer keyboard එකක් තියෙනවද, mouse එකක් තියෙනවද, display එකක් තියෙනවද ඔක්කොම check කරනවා. සාමාන්‍ය ඒ ටික ඔක්කොම මේ normal ටික check කරලා පස්සේ ඉතුරු ටික check කරන්නේ. ඒ කියන්නේ display එකයි ඒ ටික තමයි මුලින්ම check කරන්නේ. hard ඒ කියන්නේ OS media එක check කරනවා. එච්චර තමයි අනිත් ටික check කරන්නේ පස්සේ. ඔය check කරන වෙලාවේ back end එකෙන් අතරින් ආවයි කියලා කියන්නේ බං කෙලින්ම OS එකට එන්නත් කලින් වැඩේ කියලා වෙලා. මොකද අර වෛරස් එකේ නම BO2 කියන්නේ. ඔව් BO2. ඒක නේද? ඔව් ඒ කියන්නේ ඔව් ඒක ගැන පොඩ්ඩක් කියමු. මේ දැන් malware ගැන කතා කරා කලිනුත් කලින් පොඩ්කාස්ට් එකක් කතා කරා. උඩ ඔය සුදු පාට කාඩ් එකක් එයි නැත්තම් ඔයා ගිහිල්ලා බලන්න අර හබ් එකේ ලෝගෝ එකත් එක්ක ඇති පොඩ්කාස්ට් එකක් ඒක ගිහිල්ලා බලන්න. ළඟින් ගියත් හැක් වෙන සීන් එකක් ගැන කියලා තියෙන පොඩ්කාස්ට් එක. ඒක ගිහිල්ලා බලන්න. මම හිතන්නේ ගිය සීසන් එකේ ඒක තියෙන්නේ. දැන් මේ මම කියන්න හැදුවේ පළවෙනි ඒ කියන්නේ ලෝකේ සාමාන්‍ය පළවෙනි malware set එකක් තියෙනවානේ. ඒකේ දැන් මේ පළවෙනි malware set එකේ එකක් තමයි මේ 2000 විතර ඒ කියන්නේ මේ 2020 නේ 2000 වර්ෂයේ 2000 වර්ෂයේ රිලීස් වෙලා තියෙනවා BO2 කියලා වෛරස් එකක්. ඒක තමයි සාමාන්‍යයෙන් මේ මුල්ම මොකද්ද මේ malware කියලා හිතාගෙන නිර්මාණය කරලා තියෙන මේ software එකක්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මේක tool box එකක් වගේ ලෝන කෙනෙක්ට download කරලා යාළුවන්ට යවන්න එක එක ආතල් දෙන්න පුළුවන්. meta exploit එක වගේ තමයි. අන්න හරි. රිලීස් කරලා තියෙන loft කියලා hacker group එකකින් download කරලා ඒක මේ ඒක නම් එහෙම ලොකු scene එකක් නෑ. අර අපි කිව්ව තරම් ඒකේ අපිට ඒ වෛරස් එක කාට හරි යවලා ඒකේ webcam එක access ගන්න පුළුවන්. CD drive එක open off කරන්න පුළුවන්. නිකන් හොල්මන් වගේ scene තමයි කරන්නේ. ඒ වගේ නිකන් ලොකු ඒ කියන්නේ ඒකෙන් ලොකු දෙයක් කරන්න පුළුවන් තමයි. ඒ වුණාට මේ ඒ කාලේ හැටියට එහෙම ලොකු ප්‍රශ්න remote access පුළුවන් මං හිතන්නේ. ඒ වුණාට බං ඒ දවස්වල ඉතින් ඉන්ටර්නෙට් එච්චර නෑනේ. ඉන්ටර්නෙට් ස්පීඩ් එකක් නෑනේ. ඉතින් ඒකින්ද එච්චර බරපතල නෑ 2000 සාමාන්‍ය මෙහෙ නැති වුණාට එහෙ තියෙන්න ඇති හොඳට. ආවෙක්ෂ තියෙන්න ඇති. ඔව්. කියන්නේ මුල්ම malware එක. පරිස්සම් වෙනවනම් ඔයගේ දෙයකින් මට දැන් අතරම කියනවනම් සාමාන්‍යයෙන් malware infection එකක් වෙලා තියෙනවද ඉල්ලන්ට ගොඩක් වෙලා malware කියන්නේ බං පද්දුනේ මට මට ඔහොම දෙකක්ද කොහෙද වෙලා තියෙනවා මට මතකයි වුණා වගේ දෙකයි දෙකම දෙපාරමයි උනේ malware කියන්නේ බං මගේ මොකොත් අර ෆයිල් එන්ක්‍රිප්ට් වෙන සීන් වෙලා නැහැ ජීවිතේට මට වෙලා තියෙන්නේ බං මේ PC එක ස්ටක් වෙච්ච සීන් තමයි උනේ ඒ කියන්නේ ගොඩක් ඒක malware byte එක දාලා අයින් කරා එතකොට ගියා ගොඩක් එතකොට අවුල් හරි ගියා වෙන එහෙම වෛරස් සීන් නම් මට ඇවිල්ලාම නෑ බං මම යූස් කරන්නේ ඩිෆෙන්ඩර් එක විතරයි කොහොම හරි බං මුලින්ම ආවේ Microsoft Essential Security Essential හරි මොකක් හරි කියලානේ ඔය කාලේ ඉඳන් දානවා ඒ කියන්නේ Windows 7 එකේ ආයෝග ඒ කාලේ ඉඳන් ඕක විතරයි ඩිෆෙන්ඩර් එක විතරයි මම ජීවිතේටවත් වෛරස් ගාඩ් එකක් දාලා නෑ මට අර ඇවිල්ලා තියෙන්නේ එකම අර PC එක ස්ලෝ වෙන සීන් එක දෙපාරක් ආවා ඒ පාර විතරයි ඊට පස්සේ අයින් කරාට පස්සේ මේ ඒ කියන්නේ malware byte එක දැම්මට පස්සේ ඒක හරි ගියා ඒක තමයි ඇවිල්ලා තියෙන්නේ ඔව් අපි
ඇයි කොහොම කිව්වට බං දැන් ඔය පිනවේ සාමාන්‍ය ඔය සාමාන්‍ය නෝමල් පොරකට කියමු දැන් උදාහරණයක් විදිහට ඔය චරිතයක් අපේ ඉන්න ඩයිල්ලක් මිස්ට කේ කියලා හරි මිස්ට කේව ආදේශ කරන්න රටන ඕනා දේවට කියන්නේ අතාවට යාව තියාගන්න මොකද ඒ වගේ එකක් කියන්න උල ඒ වගේ පුද්ගලට සාමාන්‍ය ඩයිල්ල සාමාන්‍ය ඩයිල්ල කමුතු කතා කියන ඩයිල්ල හරි විස්ටකේ ඉන්න හරි විස්ටගේ ඉන්නවා මිස්ටගේට වැඩවුණ කියන්න ඇත ඕද මේ ඇත්ත චරිතයක් විස්ටගේට ඔන්න වින්ඩෝස් දාලා දෙනවා වින්ඩෝස් දාලවෙල්ල ඔන්න සතිය යන්න ඔන්න කියන ඒ මචම් ප්‍රවසරේ අමුතු අමුතුය වෙනවාට බම් මේ ඕපන්නනකොට ඒ රෑන කම්පියුටරෙන් යනකොට Google තිබුණ දැන්ගන්න වෙන මගුලත්ඩ මේට මගුල දේලා උඹ හින්ද තම යෝක උනේ උඹ දාලා දුන්න මේ මගුලක් උඹ තමයි මගුල කර ඔයමත් කියනවා තවා මම මොකුත් කරේ මොකුත් කරන වෙන වෙබට සයිට එකටත් කියන ම කර ගේමක දාපු තර මූගේම දාල යන්න පුල හැම වෙබ්සයිට් එකට කියල ඩවලෝඩ් කරන පුල හැමගලු ඩවලෝඩ් කර මං ගේන මං මුකුත් කරේ කියලා ඇත්තම කිව්වොත් දැන් මොනක්කත් දැන් ඉන්ටනෙට් එකට යනවනම් ඉන්ටනෙට් එකේ දැන් අනිවාර්ය යනවනේ බා ෆෝන් එකේ වුණත් කොයිම වෙලාවකට අර ඔටෝ ඕපන් ඔටෝ ඩවුන්ලෝඩ් කියන ඔප්ෂන් එක දෙන්න එපා දැන් අපි දීලා තියෙනවා දැන් ඩිලාන්ට මං කිව්වනේ දාර ඇඩ්වර්ටයිස්මන්ට් ඔෆ් කරන්නයි කියලා දැන් තව එකක් කියනවා ඔටෝ ඕපන් කියන එක ඒ කියන්නේ ඔටෝ අර ඩවුන්ලෝඩ් වෙලා ඔටෝ ඕපන් වෙනවනේ බං Chrome වල හරි මොකක හරි බ්‍රවුසර් ඒක Chrome එකේ ඔටෝ ඕපන් එක ඔෆ් නේද බං ඩිෆෝල්ට් එන්නේ ඔෆ් ඔටෝ ඩවුන්ලෝඩ් එක තියෙනවනේ ඔටෝ ඩවුන්ලෝඩ් එක තියෙනවා දැන් මගේ කේස් එක බං මගේ ෆයිල් එක ඩවුන්ලෝඩ් වෙන්නේ දැන් මට වෙනම ඉන්කග්නිටෝ එකට ගිහලා තමයි ඩවුන්ලෝඩ් කරන්න වෙන්නේ මොකක් හරි මම ප්ලගින් එකක් දාම මට මතක නෑ සිකියුරිටි මොකක් හරි තියෙනවා දැන් ඒක ඩවුන්ලෝඩ් කරන්නවත් දෙන්නේ නෑ සොෆ්ට් එක ඕකම අපි අර කලින් එපිසෝඩ් එක මේ සීන් එක කිව්ව ඩවුන්ලෝඩ් කරන්න ඒව දාන්න එපයි කියලා මේ ඔය කතාව කිව්වා මචං ඔටෝ හැක් වෙන කතාවේදී කිව්වා මේ සිද්ධි ඔක්කොම ටික කිව්වා ඒක දැන් ආයෙසරයක් කියනවා කිසිම වෙලාවක ඔටෝ ඩවුන්ලෝඩ් ඔප්ෂන් එක දෙන්න එපා මොකද දැන් තියෙනවා වෛරස් වල මොනවා જાතියව තියෙනවද කියන්න බෑ සමහරලාට වෛරස් එක ඩවුන්ලෝඩ් වෙනකොට යන්නේ වෙන ලින්ක් එකකට ෆයිල් එක ඩවුන්ලෝඩ් වෙයි ඩවුන්ලෝඩ් වෙනකොටම වැඩේ වෙලා ඉවරයි ඒ කියන්නේ ඔයා ක්ලික් කරනවා කියන්නේ ඔයා නිකන් ඇක්සස් දෙනවා වගේ කියන්නේ මොකද්ද කන්සෙන්ට් එකක් ඇතුව ගිහිල්ලා ඒවා සහභාගී වෙන එකට සහභාගී වෙන වගේ වැඩක් තමයි. ඒ කියන්නේ නොදන්න වෙබ්සයිට් වලින් නම් ජීවිතේට යන්න එපා. දන්න ටික විතරක් ගියත් කමන්නේ. ඒත් දන්න එකක් වුණත් මොකේ අඳුරන ගෑල්ලාම ඇහුවා ෆයිල් එකක් වුණත් වැරදිලාවත් ඕපන් කරන්න යන්න නම් එපා. ෆෝන් එකේවත් කම්පියුටර් ඒවත් ගෑල්ලාම වනේ පොඩ භයානකයි. එයා ඊට හපන්නේ ඊට පස්සේ. එයා ඊට හප මොනවා කරන්නේ මොනවද කියලා කවුද දන්නේ? මොකත් කරේ නෑ ඔකත් කරේ නෑ අම්මට ඊට දන්නෙත් නෑ ඩවුන්ලෝඩ් වෙලා තියලා ඊට පස්සේ ඒක අපිටත් වෙලා අපිත් ඉවරයි ඉතින් ඔය වගේ සීන් මට හොන්තරම් වෙලා තියෙනවා බං දැන් මේ ඊයේ පෙරේදා නෙවෙයි දැන් මාසෙකට විතර කලින් එකක් ආවා ඌ අහනවා දැන් මං Windows ගහනවාද කියලා මාසෙන් මාසෙට මං මොන මගුලටද ඒක Windows ගන්න මාසෙන් මාසෙට Windows 10 ගැන දාන්නේ නැත්නම් ඔය පරණ එකක්ද දන්නේ ඔය ඈ Windows 10 මේ ඊයේ පෙරේදා මාසෙකට විතර කලින් ඒ බං මාසයක් විතර යනකොට මම මේක පට්ට විදිහට ස්ලෝ වෙනවනේ මම මේක මොකුත් වැඩක් කරන්නත් බෑ ඉන්ටර්නෙට් යන්නත් බෑ වේ බලහන් Chrome එක ඕපන් කරාට පස්සේ දැනෙනවා අරම්මරක් කියලා කියනවා බලන් ගියාම මචං ඩවුන්ලෝඩ් කරලා ඌ දන්නෙත් නැලු අනම්මනම් ඩවුන්ලෝඩ් වෙනවා අර ඇඩ් වල තියෙනවනේ බං ඇඩ් එක උඩින් ගියත් ඇති ඩවුන්ලෝඩ් වෙලා ඉවරයි ඔව් අපි ඔය කියවනේ මවුස් පොයින්ටරේ උඩින් ගියත් ඇති ඩවුන්ලෝඩ් වෙලා පේන්නේ නැහැ සමහර ඒවා ඔව් කිලෝබයිට් ගානක ෆයිල් එකක් නම් මචං ඩවුන්ලෝඩ් වෙනවා පේන්නේ නැහැ නේ ඒක රවුන්ඩ් ඒක ඩවුන්ලෝඩ් වෙලා එක්සිකියුට් වෙලා ඩිලීට් වෙලා ගියා කියන්නේ ඔය හොයන්නත් බෑනේ. ඔව් දැන් මම තව පොඩි එකක් කියන්නද දැන් උදාහරණයක් විදිහට වාට නිකන් software එකක් නිකන් අර පල්ලෙන් දැන් Chrome එකේ වගේ ගිහිල්ලා software එකක් download කරලා නිකන් පල්ලෙන් පොඩි තීරුවක් ඇවිල්ලා එතනින් download වෙනවා පේනවනේ. එහෙම වෙන්නන්න ඕනෙත් නෑ. දැන් සාමාන්‍ය වෙබ් පේජ් එක ලෝඩ් කරනවා කියන්නේ download දීලා තමයි. එතනම කියලා වෙලා ඇති සමහර විට. ඔව් එතකොට වෙබ් පේජ් එක download වෙනවා කියන්නේ එතෙන්දිම අපේ මැෂින් එකට download වෙන හැබැයි ඒක storage එක නම් මේ එතන encrypt වෙලා එන්නේ. ඒ වුණාට encrypt වුණාට ඕ access කරන්න පුළුවන්. ඒ වුණාට දැන් Windows 10 වල මං හිතන්නේ feature එකක් තියෙනවා නේද මේ encrypted browsing කියලා. මොකද smart screen isolated browsing. isolated browser කියලා එකක් තියෙනවා මචං. ඒ කියන්නේ වෙනම storage එකකට වෙනම මේක තමයි access වෙන්නේ. Defender වල තියෙනවා මම මතක විදිහට බලන්න ඒක පොඩ්ඩක්. isolated browsing කියලා තියෙනවා. අර ඒගොල්ලන්ගේ තියෙන අලුත් browser එක edge එක අලුත් වෙනවා. edge එකේ තියෙන. ඒකෙන් පුළුවන් isolated browsing කරන්න. මේ වෙන ක්‍රම තියෙනවා මේ ඒ කියන්නේ isolated browsing කරලාදී. හොඳම දේ දැන් ඔය isolated browsing කතා අපිට කරගන්න අමාරු නම් administrator account එක නැතුව normal account එකක් හදන්න. normal user account එක. ඒකෙන් හදාගෙන ඒකෙන් internet එක. ඔව් ඒකෙන් internet එක ඒකේ මේ අනිත් එක වාට මේ මොකක් හරි රන් කරන්න ඕන නම් ටින් ටින් ගාලා නිකන් උඩට එකක් එනවා. ඇවිල්ලා ඇඩ්මිනිස්ට්‍රේෂන් පර්මිෂන් ඉල්ලනවා රන් කරන්න. නිකන් රන් කරන්න දෙන්නේ නැහැ. ඔව්.
නිකන් රන් කරන්න දෙන්න. ඉන්ටර්නෙට් යන වෙලාවට නිතරක් නෙමෙයි. ඕන වෙලාවට ඒක පාවිච්චි කරන්න. ගොඩක් වෙලාවට ඒක හොඳයි. මොකද අර ඇඩ්මිනිස්ට්‍රේටර් ප්‍රිවිලේජ් එක නැහැ නේද? ඒක ඕන් දෙයක් කරාට බය වෙන දෙයක්වත් නැහැ. යන්තාක් දුරකට යන්තාක් දුරකට දැන් මේ අනිත් එක මේ අපි අර පොඩ්කාස්ට් එකේ එපිසෝඩ් එකක් දැම්මනේ මේ මරු කමෙන්ට් ටිකක් ඇවිල්ලා තිනවා අපි ඒ ටිකත් කියාගෙන නැහැ මොකද මේකටත් ඒකනේ සමාන වෙන සීන් එකක් තියෙන හින්දා අපි ඒ එපිසෝඩ් එක කතා කරේ Google ලා සහ සෝෂල් මීඩියා කොහොමද අපිව කන්ට්‍රෝල් කරන්නේ කියලා ටයිටල් එක ඇත්තේ අම්බලන්ගොඩ පබෙට්ස් කියලා ගිහිල්ලා බලන්න එපිසෝඩ් එක මම හිතන්නේ 4 නේද 4 එපිසෝඩ් එක ගිහිල්ලා බලන්න එක්කෙනෙක් කමෙන්ට් එකක් දාලා තිබ්බා මේ මොකද එයා හිතුවත් ඒ හිතුව එකත් මේ YouTube එකේ පෙන්නවා කියලා ඒ වගේවත් තියෙනවා ඒ කියන්නේ ඕක නම් ඉතින් ඒ හිතුව කියන්නේ මෙහෙමයි බං ඕක පැටර්න් එක පැටර්න් එකනේ සර්ච් පැටර්න් එක ඒ කියන්නේ වා හිතන එක තමයි ආගෙන් අවුට්පුට් එන්නේ දැන් උදාහරණයක් විදිහට Sherlock Holmes පොත් කියලා තියෙනවා නම් දැන් ඌ කියනවානේ බලන් හිටියා වගේ මේ දැන් උඹ උදේට කෑවේ මොනවද අර කෑවේ මොනවද ඌ තනිකර YouTube එක තමයි ගිහ හිතන්න YouTube එක තමයි එයා ඇත්ත මිනිහෙක් Sherlock Holmes මිනිහා කියනවානේ උඹ කොහෙන්ද කාලා ආවේ අර මේවා ඌ ඒ වුණාට ඒක මොනිටයිස් කරන්න යන්නේ නැහැ නේ YouTube එක කරන්නේ ඒ ඌගේ Sherlock Holmes වෙලා ඒක ප්‍රොඩක්ට් එකක් කරනවා වගේගේ හොඩක් ගහන අන්න ඒක බරපතල සීනයක් බං මට එදා කියන්න අමතකුණා මේක හොඳට මතක තියාගන්න. ඒ කියන්නේ ඕනම ප්‍රොඩක්ට් එකක් ෆ්‍රී දෙනවා නම් ඒ ප්‍රොඩක්ට් එකේ අවුට්පුට් එක ඒ කියන්නේ ප්‍රොඩක්ට් එක වචන තමයි අපි ප්‍රොඩක්ට් එක. ඒ කියන්නේ අපි තමයි ප්‍රොඩක්ට් එක. Google අපිට ෆ්‍රී දෙනවා කියලා කියන්නේ අපිව තමයි ප්‍රොඩක්ට් එක කරගෙන තියෙන්නේ. ඔව්. හැම එකක්ම කොහෙවත් ෆ්‍රී කියලා එකක් නැහැ. කවුරු හරි ඔකට පේ කරනවා. ඔව්. අපි පේ කරනවා. ඒ කියන්නේ සල්ලි වලින් හරි නැතුව වෙන මොනවා හරි අපි පේ කරනවා. පේ කරනවා අනිවාර්යයෙන්. ඒ වගේ දැන් හිතන දේනවා කියලා කියන්නේ ඒක තමයි. ඒක එතෙන්ද තමයි එන්න හදන්නේ. දැන් ඇහිල්ලා තියෙන්නේ ගොඩක් දුරට තව පොඩ්ඩක් ටික දවසක්. මේකේ තව එක පොඩි දෙයක් තියෙනවා. දැන් ඔය අර කන්ට්‍රෝල් චිප් ගැන කතා කරන්නේ අපි මේකත් ඉවර කරලා අපි ඔය ටික කියලා පොඩ්කාස්ට් එක ඉවර කරමු. අද එච්චර ලොකු වෙලා නැහැ මං හිතන්නේ. අපි අද මේ ටික මෙහෙම කියලා තාර ටිකත් කියලා මං ඉවර කරන්නම්. මේ අර කන්ට්‍රෝල් චිප් ගැන කිව්වනේ අපි USB ගැන අද කතා කරේ. එතකොට 150ක් ඔය වගේ කන්ට්‍රෝල් චිප් තියනවලු බං. අර සාමාන්‍ය USB drive 150ක ඔය චිප් තියනවලු. ඒ කියන්නේ vulnerability. ඒ කියන්නේ 150ක් හොඳයි 150ක් වලට ඔය අවුල නැහැ. එහෙම සීන් එකක් තියෙනවා. දැන් මේක හොයාගත්තේ රිසර්චර්ස්ලානේ. ඒගොල්ලෝ හැකර්ස්ලා නෙමෙයි. එතකොට ඒගොල්ලෝ මේක පබ්ලික්ලි මේවා කරාට පස්සේ ඒගොල්ලෝ අර ඩොකියුමන්ටේෂන් කියන්නේ හයි ලෙවල් ඩොකියුමන්ටේෂන් වගේක් ඉන්ෆෝමේෂන් ටිකක් රිලීස් කරලා තියෙනවා. දැන් මේක කරාට පස්සේ ඔප්පු කරන්න බෑ අපි කොහොමද කරේ කියලා. නෑ වෛරස් එක තිබුණා මචං. ඒ කියන්නේ වෛරස් එක තිබ්බ හැටි තමයි මම කියන්නේ. තිබෙන්න ආවු හැටි. හරිද? මේගොල්ලෝ රිලීස් කරේ නෑ. හරිද? රිලීස් කරේ නෑ. මොකද මෙහෙම කවුරු හරි මගුලක් කරලා විශ්ු කෙලී කියලා. ඊට පස්සේ හැබැයි මේගොල්ලොන්ට කියන්න ඕනේ අපි ඇත්තටම කරා කියලා. හයි ලෙවල් ඩොකියුමන්ටේෂන් එක මේගොල්ලෝ දාලා තියෙනවා. ඒක මොකද කරලා තියෙන්නේ? ඒක රිවර්ස් ඉන්ජිනියර් කරලා පොරවල් ටිකක් ඒක හදලා. ඒක තමයි ලහිරු කිව්වේ තියනවා කියලා හම්බුණා කියලා. බඩු තිබුණා මචං බඩු තිබුණා. වෛරස් එක හදන්න කලින් බං මේ NSA කියලා තියෙන බං අර ඇමරිකාවේ මේ මිලිටරි නෙමෙයි ඒක නිකන් පොලිස් වගේ සීන් නන්නේ. කොහොමද සිකියුරිටි. NSA කියන්නේ සයිබර් සිකියුරිටි තමයි ගොඩක් ඒගොල්ලෝ බලන්නේ. ඒගොල්ලෝ මේ මුලින්ම රිලීස් කරලා තිබ්බා කොටන් මවුත් කියලා නිකන් ටෙක්නෝලොජියක් කියන්නේ එක නිකන් මැල්ලයක් වගේ තමයි. ඒකත් USB වගේ සීන් එකක් තමයි. ඒකට ඒ ඩිවයිස් එක කොහොම හරි PC එකට ප්ලග් කරලා තිබ්බහම ඔයගොල්ලන්ගේ ඉන්ටර්නෙට් මොකුත් අවශ්‍ය නැහැ. වාගේ කම්පියුටරේ තනිකර vulnerable වෙනවා. ඒ කියන්නේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් තියෙන්න අවශ්‍ය නැහැ. අර ඒක තමයි මං කිව්වේ exploit අර මං කිව්වේ ඩොලර් 2කට නෑ මේක වෙනම ඩිවයිස් එකක් NSA එකකින් හදපු. ඩිවයිස් එක නේ. හරි. ඔව් ඒ කියන්නේ NSA එකෙන් ඒ කියන්නේ අර සිකියුරිටි මේකෙන් ඔය උනුත් ඉතින් ගේම් දෙනවනේ ගිහලා උනුත් මේ හොඳ මිනිස්සු නෙවෙයි උනුත් ගිහලා උන්ට ඒවා කරන්න එපයි බං තොරතුරු ගන්න එක රටවල් මේවා කරන්න ඔයගේ ටෙක්නෝලොජිය මුලින්ම රිලීස් කරලා තිබ්බා. ඔකට ගේමක් ගහන්න තමයි රිසර්චර්ස්ලා කියන්නේ පරීක්ෂකයෝ කට්ටියක් ඔය බෑඩ් USB කියන එක හදලා තියෙන්නේ. ඒකට වැඩිය ඉතින් අරක පොඩ්ඩක් භයානකයි. NSA එකේ සීන් එකට. ඔව් ඒක දැන් ඉතින් ඊට වැඩි ටෙක්නෝලොජිය. ඒක දැනටමත් ඔය අවුල ඇති බං. අපි දන්න තුනට අවුල අනිවාර්යයෙන් ඇති. ඔව්. ඔටෝ රන් වෙන එක කොකටත් නතර කරලා තියෙන එක තමයි හොඳ මම නම් කියන්නේ. ඔව් ඒ කියන්නේ දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම දැන් Android ඒවා ගැන ගොඩක් අඩුයි. මම දන්න විදිහට Apple වල බං USB කේබල් එකෙත් කන්ට්‍රෝල් එකක් තියෙනවා. ඔව් ඔව් කේබල් එකේ කන්ට්‍රෝල් එකක් තියෙනවා. ඉතින් බඩු ෂෝක් නේ නේද? ඒතකොට කියන්නේ උඹ charge කර මේ කේබල් එකේ ගේම දෙන ඒවා තියෙනවා. මම කේබල් එකෙන් ගේම දෙන ඒවා තියෙනවා මචං. කේබල් තියෙනවා. Chinese කේබල් තියෙනවා. ගහපු ගම වැඩේ ඉවරයි. browser වැඩේ ඉවරයි. ඒ කියන්නේ කන්ට්‍රෝල් එකක් ඇතුලේ තියෙනවා නේ. ඔව් ඒ කියන්නේ මේ සමහර වෙලාවට ඔය public තැන් වල ගහලා තියෙන USB chargers තියෙන්නේ USB චාර්ජරයට උඩින් හයි කරන කෑල්ලක් තියෙනවා මචං. ඒක ඇතුලේ තියෙන කන්ට්‍රෝලර් එකක්. දැන් ගහන ෆෝන් එක මොකද්ද අදාළත් නැහැ. බුක් ගාලා වැඩේ ඉවරයි ගහවම කෙලවෙලා යනවා. හොඳලා මෙහෙ නෑ නේද බං. පබ්ලික් Wi-Fi නම් තියෙනවා. තියෙනවද දන්නේ නැහැ. තියෙනවද දන්නේ නැහැ.
නෑන මගේ පබ්ලික් චාර්ජ් කරනද එහෙම තියන සම්දන්න මන් දැක් තියන ගොඩත්තැන් කොළඹිම තිවුණ ගොඩත්තැන්ල තියෙන රජය ආයතනොලේම ගොඩක් ඇති අයතනවල තින මං කියන මංහිතන බස්සෝල්ටල ඒවගේ ගැන සෝල්ටල සමහර තැන්වල මන් දැකලා තියෙනවා එස්ල්ට අයකෙන් හද තින්නට බස්සෝල්ට ගත් තින්නමචන් මේ කොළඹ මන් දැක්ක තියෙනවා රේස්කෝස්සක් ගාවහෙම තිබුණමට මතකයි ඒක තිබුණ හරි රේන හරි අයිල්ල ටික එන වටගරි අපි මේක කියන්නේ ඔගලන්ගේ අවධානය පිරිස විසක් මේකයි මගුල් කරන්නට නේ හරි මේ දැනගන්න විතර ඔගලන්ට කෙලවෙන්ට ඉට තින ඉද පරිසංගෙන්ට එක දැනුවත් කණ්ඩ විතරයි වෙන ඒවන ජල්තරන කරන්න යන්නවා අපි රිස්ක එකක් බාරගන්න නැත අපි කිසි බාර බුද්ධ්‍යන්ස බලගන්න අරදාකිවේ බුද්ධ්‍යන්ස බලගන්න කියලා බුද්ධ්‍යන්ස බලගන්න අපි මේක දැනුව සදා බවනයි දෙන්න අයියේ දෙයෝ හරි අපිහම වැඩ්ඩු නෙවෙයි වැඩ්ඩු නෙවේ උත්සාහම යන්න හරි එනං ඒටික තම කියන්න තින මේ අද මක්කරි මං කියන්න ඇතවනේ මුලින් මොකදම කියන්න කියන්න හිටිය අම මොනහරි මට කරන්න වීඩියෝසම තිරන අයිඩියසම දෙන්න නිවාර මේ ලහිරු වීඩියෝ දාන දැන් දිකට හරට YouTube වීඩියෝ ඩවන්ලෝඩක අලු වීඩියක දාල්තින ගීල බලන්න ම කමිට එක ෂයාකර ලහිරු චනලක ටබල වලන youtube.com/ ලහිරු සුපුන් කියලා ගහන්ඩ එකට ගහන්ඩ ඉම්පල්ද කපිටල් අදාල්නෑ ලහිරු සුපුන් youtube.com/ ලහිරු සුපුන් එකට යන්න ගිල්ල බලන්න යාගේ වීඩියෝ සෙට් ඇත්තින ම ලින්ක කොම ඩිස්ක්‍රපෂන් එක දාන එකට ගිල්ල බලන්න මොනාදව අලුතෙන් කරන්න ඕනි කියලා ලහිරු කරන්න ඕනි කියලා ඒවත් කමෙන්ට් කරන්න යට අලුත් මොනහරි ජිනි බිරිස් එහෙම ඕන්නන් කියන්න යට ආම එක්කෙන කහල තිබ්බා පුලන මේ කරන්න මේ මොකක්ද මේ Google Drive එක ෂයාඩ් එකක් ්‍රී ගණ්ඩ පුළුවන්ද කියලා ෂයාඩ් හරි මොකක්කරි ්‍රී යසකට මේ ජීබි ගාන වැඩි කරගන්න හරි මොකක්කරි කරගන්න පුලන්දි කියලා ්‍රී කොමරි එකන්න ඉඩ වැඩි කරගන්න ්‍රී Google Drive එක ෂයාඩ් එක මට තේරුන්න කොහොමද මොකක්ද වෙන්න කියලා මට එකන්න නවට ඕන මෙච්චර උට ඉඩ වැඩි කරගන්න ඕන Google Drive එක හරි යට ඩේට ගොඩත් තියනවල් දාන්න යට ්‍රී කරගන්නඩ එක කොහොමද කරගන්න විදිත් තියෙනවා Google Drive එක නම් ්‍රී කරගන්න බැරිමච අර ටීම් ්‍රයිව එකෝගේ අරගත්තොත් පුළුවන් කරන්න වැඩි ටීම් ්‍රයිව මචන් පට්ට සල්ලි දෙන්නට වෙනද සල්ලි නැතුව අහන්නේ සල්ලි දෙන්න ඉතින් ටීම් ්‍රයිව එක ති මෙච්චර ගනක් නෑ ටීම් ්‍රයිව එක කියන්නේ ෂයාඩ් එකක් කියන්න එතකොට හැමෝටම් බලන්න පුළුවන් එක වැඩි ඒක කියක් කන ටීම් ්‍රයිව එක රුපියල් 2000 විතර වගේදල වන්න හිත අවුරුදු ගානකට අවුරුද්ධකට විතරන්නේ ටෙරබයිට් මහිතන ගෙගබට් 100ක් 150 200 ඒගනම් 1TB 2TB 4TB ඇතිරකම් තවසින්න ගත්තේ නොමට අමතකුණ තා පොඩ්ඩෙන් කියන්න මේ ලබන මේ මාසේ ගැන දැන් අපියන්නේ ඔක්තෝම්බර් 15 ඉඳලා ඒගැන Google Drive එකයි මොකක්ද Gmail Drive එක තියන්නේ Gmail එකයි ඕක ඔක්කොම මර්ජ් වෙනවා මචං. ඒ කියන්නේ දැන් ඉස්සර Google එකේ මෙච්චරක් තිබුණා Google Drive එකේ තිබුණා ගිගාබයිට් 15 වෙනමයි මේකේ වෙනමයි තිබුණේ දැන් මර්ජ් වෙනවා මචං. මේ දෙක මර්ජ් වෙනවා මොකද මේ ස්ටෝරේජ් එක ඇක්සස් ඒ කියන්නේ ගොඩක් කට්ටිය පාවිච්චි කරන්නේ නැති හින්දා ඒක අපත යනවායි කියන්නේ. ඒ කියන්නේ මර්ජ් වෙනවා කියන්නේ ඔබ කියන්නේ ඔක දෙකටම 15 වෙද නැත්නම් දෙක එකතු වෙලා 30ක් වෙනවද? දෙකටම 15යි තියෙන්නේ. යකෝ එතකොට යකෝ අරකින් ඉඩ යනවනේ. ඔව් ඒක තමයි වැඩි. මේ කාලකන්නිවා මුන් දැන් බලන් ඉතින් ඔය කෙලවෙනවද අපි ඇඩුත් අරගෙන ඔක්කොම කරනවා නේ. හරියන්න හරි මේ මම කියන්න ඇති මොකක්ද කියලා මට මේ මතක නැත්ත කලින් මොකද මම කියන්න ඇති මතක නෑ බා ඔඩේ අපිට මතක් කරලා කියන්න ඕනේ මොකක් හරි හොඳ එකකට වෙන්නේ නම් බෝ හොඳ එකක් කියන්න තියෙනවා කියලා මොකක් හරි කිව්වා නේද ඒක මට මතක නෑ බා දැන් මතක නෑ මොකක් හරි කියන්න ඇදුවෝ මට ඒක මතක නෑ කියාක මටත් මතක නෑ ඔබටත් මතක නෑ පාක් එන්නේ නෑ පරාදිති ඕගලන්ගේ අපරාධ මොනාරි කියන්න ඇද මට මතක නෑ මොකක්ද කියන්න ඇද කියලා අපරාධ නෝට්ටක් අදාගන්න තිබ්බේ එහෙනම් අපි එනම් පොඩ්කාස්ට් එක අදට ඉවර කරනවා මේක ටික ෂෝට් පොඩ්කාස්ට් එකක් වෙයි මොගලන්ට මූවි සජෙෂන් එකක් තියෙනවා මම මේ දවස්වල බලනවා බොයිස් The Boys season 2 එක බලනවා season 2 බැලුවද season මම වන්වත් බැලුවේ නෑ වෙලාවක් නෑ මම මේ ටික බැලුවේ නැත අයියෝ එන හොඳයි කිව්වේ මම ටිකක් බැලුවා කියන්නේ එහෙම පොඩ බැලුවා අර රිවිව්ස් ටිකක් බැලුවා ඊට පස්සේ බලන්න හදලා මම ඩවුන්ලෝඩ් කරලා තාම තියාගෙන ඉන්නවා බලන්න වේටින් ලිස්ට් එකේ තියෙනවා ටෙරාබයිට් එකමාරක විතර ඩවුන්ලෝඩ් කරනවා ඒකත් බලන්න එන කට්ටිය ඔන්න ඕක තමයි මූවි සෙෂන් එක බොයිස් සීසන් 2 එක තියෙනවා තව මේ සෝෂල් ඩෙලිම ඒක බලන්න මේ ඩොකියුමෙන්ටරි බැලුවේ නැත්නම් ඒකත් අනිවාර්යෙන් බලන්න අපේ Reddit එකේ link එක ඇති ඒක දාන්න එක මේ ඔගොල්ලෝ එක එක වනේ මීම්ස් උනක් කමන්න ෂෙයා කරන්න මීම්ස් උනක් ඒක තමයි මතක් කළා මට Reddit එක මතක වෙනවා සමහරවිට අපේ Reddit එක තියෙනවා අනිවාර්යෙන් ගිහිල්ලා බලන්න ඒකට සජෙස්ට් කරන්න මොනවද අපි කතා කරන්න ඕනේ කියලා අපි අනිවාර්යෙන් ඒව බලනවා Reddit එක අනිවාර්යෙන් බලනවා ඒක මේ
මොකද මේ ෆේස්බුක් කරම්මන ඒවා ගිහම ටිකක් ඩිස්ට්‍රක්ටන වැඩි අරක ටිකක් ඩිස්ට්‍රක්න වැඩියෝ ඒක තමයිගේ ආරකට ගියාව ඉති අවුලත් ඩෑක යන්න වෙන පොඩි සෙට්ටයක් විතර ඕන කට්ටි විතර යන්න දෙට ඒකින්ද ඔගොල්ලොත් යන්ට එකන්න ගීල බලන්ට මේ නැති මගුලන්න ඇම හැකින්ද අරවාද මේ හැම රෙද්දම තියෙනවාගේ එකන්න හෙව්වොත්තම හම් වෙන්නේ අවශ්‍ය නැත්තන් ගවන්න කියන්නේ හැම එකම තියෙනවාගේ හැබැ එච්ච ලස්සන ඉන්ටවේසයන්න හැම එකම තියෙනවා ආයි මේ ෆේස්බුක් වගේ නෙවෙයි හොදේ හැමදේම තියෙනවා මේ මුකුත් තාං එකන්නේ ඒගොල බ්ලොක් කරන්න එහෙම නෑ නේද මන් දන්න බ්ලොක් කරන්න නෑ මොකුත් බ්ලොක් කරන්න ඒගැන ඩීෆෙක් නම් බ්ලොක් කල තිබන මන් දන්නේද ඩීෆෙක් බ්ලොක් කල තිබ ඩීෆෙක් බ්ලොක් කල තිබුණ මචා ඒත් බං ඒවර NSFW කියන නොට්සෝෆෝවිය කියන ගැන අර කන්සෙන්ට් අරගෙන අපිට බලන්න පුළුවන් ඒකෙන් එහෙම අවුලක් නෑ උන්නේ හොයන්නෙත් නෑ ඒක මොකද කන්සෙන්ට් එකක් ගන්න සින්න ඇති ඒක මන් දන්න ඒගැනම කන්සෙන්ට් එකන බං ඒගැනද අපි කලික් අපි බලන්ඩා කියලා කියන්නේ ඒක අපේ වැඩන්න මේක දාලා තියෙනෙක් කෙනත් මේ ඇක්සප් කල තියන්න ඔය බලන්න කෙනත් ඇක්සප් කල තියන්න ඒක ඔගොල්ලන්ගේ අතේ රිස්ක එක අරකන බලන්න කියල එහෙම එකක්දීල තියන්නේ හරි මේ ඕන එකත්තියනවා එන්ද ඇවිල්ලා මේ ඔගලන්ට සැරිසල්ල බලන්න පුලන් යොගේම අපේ රෙඩිට් එකටෙන්ට අපේ රෙඩිට් එක තමයි r/එක්රේට් පොඩ්කාස් නැතන් රෙඩිට් එකට කියලා එක්රේට් පොඩ්කාස් කිය ගන්නඩ ඕක නවානිවාරෙන් ඒකට දාන්න පෝස්ට් ඔගලන්ගේ මීම්ස් තියෙනවනං ටෙක් සම්බන්ධ මීම් සරි මියම් සේව තියනන ඒවත් දාන්න මේ මතක් කල මේ දැන් අපි කියන්න ති සෝෂල් ඩෙලිම කියනකත් ඒකෙන් සජෙස් කරපු අපේ මේ ෆෑන් කෙනෙක් සජෙස් කරපු පෝස්ට ඇතමයි අපි අරගෙන අපි එදා පොඩ්කාස්ට කරේ ඒ හින්ද ඔගලන්ට සජසන් ගොඩක් කරන්න පුලන් එතන කමිටිය කදාගන්න පුලන් ඔන්න කතා කරන්න තරන්න ඇකිවා එදැන් තනක් කදල තියෙන්නේ ඩිස්කෝඩ් එකන දැම්ම හැදෙන කන්න මොකද ඒක නිකන් හෙඩෙක් එකක් වගේ මට මේ ඒ අදම බලන්ටි කියපු ගම බොඩක් ඒක දාගරන්න ගැන කර ඔලවරිද නෝ ඒකවා මේ රෙඩිට ඇන්ඩ එතන හොඳ කමිටිය කදාගන්න පුලන් ඒකට මංහිත සයින්න්න වඩ නෙත් නෑන කම්යන්න පුල බලන්න මොනක සයින්න්න ඕනෑනේ ඒහින්ද ඔල මොනහරි දාන්ටන සයින්න්න දාන්න එක ඉමේලකට කවුන්් විසිය උන හදන්න ඒකන එතන මරු මට එතන ප්‍රමෝට් කන්ඩ ආසයි මොකද මං එච්ච ඩිස්ක්‍රක් කන්න හරි ලේසි සරලයි ඉන්ටවේස එක කට්ටි ඇවිල් එතෙන්ටෙන් අනිවාරෙන් අපේ කලින්කිවගේ අපේ රිෆර්ලිින් ටිකත් යටින් දාලා තියෙනවා අපි වැඩි කියන්න එන්න කලින් නිකන් හැල්ලගේ කිව හිද එනම් එච්චරයි මතක් කල සබස්්‍රයිප් කරන්න ලයික් කරන්න ෂයා කරන්නවාදක ෂයා කරන්නවා දක් කල්ලා අර බෙල්ලකත් ඔබන්ඩ පැත්තේ ගොඩක් කටේ බෙල්ල කොබල නෑ ඔබලද නැද්ද කියලා බලන්න දැංගිල බලන්න බෙල්ල කොබල නැති කියලා නැත්තං දැන් ඔබල බෙල්ලක ඕල් කියල එකත්තින ඕල් එක දාන්න තොට අපි දාපුගන් නොටිකේෂන් නවා නැත්තන් අප ඉන්ස්ට්‍රගෑම් එක තින දැවල නොටිකේෂන් එන්න කියලා ගොඩක් කට්ටියකිවමට ඉතින් මං ඉන්ස්ට්‍රගෑම් එක පෝස්ට් කරපුගමන් මං ඉන්ස්ට්‍රගෑම් ස්ටෝරිවල් දාන ඒද මාව ඉන්ස්ට්‍රගෑම්ල පලව ගන්නල instagram.com/dezex ලහිරන්න ටවිටර එක වාගලන්ට twitter.com/ LHR_සුපුන් නැතන් ඩිස්ක්‍රපෂන් එක ලින්ක එක තියෙන මගේ එකත් තියෙන ගිල්ල ලහිරට ප්‍රශ්න හන්ඩ පුලුවන් එයා දන්න එක ජිල්මත් දන්න යගින් ගිල්ල හන්ඩේවත් පලත් මැසෙච් කාන්න පුළුවන් අපේ රෙඩිට එකට ජොයින්ෙන්ට එන එච්චරයි ඔටි තම අදර කියන්න තියන්නේ අද එච්චදික පොඩ්කාස්ට නෙම සරලයි සුගමයි එනම් අදට ඉවර පොඩ්කාස්ට එක මේ සෝන් ඔෆ්ත වීක් එක අටර ජයවා